ඊට පස්සේ Hi. Hello, how are you? කොහොමද ඉතින්? හොඳයි ඉතින්. අචින්ට hi. මේ දැන් අපි මොකද කරන්න කියන්නේ? මැක් එක. ගිහිල්ලා කනවා. මේ ඔයාලා මෙන්න මෙයාගේ YouTube channel එක subscribe කරන්න ඕනේ. හරිද? ඔව් ඕනේ. ජපන් චුට්ටා කියලා මොකද මල්ලි ළම? ජපන් චුට්ටේ. ජපන් චුට්ටේ කියලා තියෙන්නේ. මම මෙතනින් දාන්නම් මේකක්. මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න channel එකේ. ගිහින් subscribe කරන්න ලස්සන වීඩියෝ ටිකක් බලා ගන්න පුළුවන්. ඔව්. ඉතින් මේ මොකද මම කියන්නේ හැදුවේ අපේ මේ මල්ලි එක අපි ෆුඩ් චැලෙන්ජ් එකක් කරන්න හිතන් ඉන්නේ නේ මල්ලි. ඔව් තව යාළුවෙකුත් ඉන්නවා. ඕ තව සුපි අයියා කෙනෙක් ඉන්නවා. ඕ දැකලා ඇති අර අලිසත් එක්ක හිටපු අයියා. මේ අපේ මල්ලිගේ YouTube channel එක ගැන පොඩ්ඩක් කියන්න. මගේ ඉතින් මේ එකක් දාලා තියෙනවා වීඩියෝ. තව එකක් හදන ගමන් තියෙනවා. දැන් මේ හතරවෙනි එක තමයි වීඩියෝ කරන්නේ. ඔව් මෙයාගේත් ලස්සන මේව බලා ගන්න පුළුවන් ඔයාලට මේ ලස්සන වීඩියෝ. හින්දා මම මෙතනින් දාන්නම් පළවෙනි කමෙන්ට් එකේ එයාගේ YouTube channel එකේ link එක දාන්නම්. ගිහිල්ලා subscribe පාරක් දෙන්න. අපේ පොඩි මල්ලි නේ හලෝ. නේ හලෝ. මේ තියෙන්නේ මොකද්ද කියලා ඔයාලට බැලුව බැලමට අඳුර ගන්න පුළුවන් වුණාද? මේ තියෙන්නේ ටිකට් කූඩුවක්. ලංකාවේ භාෂාවෙන් කිව්වොත් එහෙම ටිකට් කූඩුවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම හිතුවා අද ටිකට් එකක් අරන් බලන්න බැරි වෙලාවත් ඇදුනොත් එහෙම බලන්නකො ඉතින් මට ටිකට් එකක් අද ඇදෙනවද නැද්ද කියලා. මෙයාට කැමති කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳ කොල්ලා නේ මල්ලි මොනවා වුණත් සුපිරි කොල්ලා. යාලි දෙකක් විතර තමයි දැනට ඉන්නවා. කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්. Kaset kan ada? නෑ. Ada nih. Ini kayak dulu pas kalau mau nawi dikira lamai ada gitu. Sana ini. Cek terang deh. Ya ada cekkan. Duga naman naman. Adun ටිකට් එක ඇදුන්නේ නෑ යාළුවනේ, දුක තමා. ඉතින් මෙහෙම ටිකට් හම්බෙන් ඇතෙන අයත් ඉන්නවා. ඔයාලා ටිකට් අරන් try කරලා බලන්න. ඒ අතර මෙතන ෆොටෝ ෂූට් එකක් යනවා. අපි දැන් ගඟට යන්න ළමයි.
මන් දන්නේ මේ ගඟ කොහෙද කියලා මේගොල්ලෝ තමයි දන්නේ ගඟ. අපේ ගේ ගාව තියෙන ගඟ නෙමෙයි මං හිතන්නේ. මගේ පළවෙනි වීඩියෝ එක තියන්නේ. කොතන ගඟක්ද නේ ඔයාලා කියන්නේ ඔය? මන් දන්නේ නැහැ මං ගිහින් නැහැ. මෙතන නම් ලස්සනයි. ඉතින් මේ යාළුව ගැන කිව්වොත් එහෙම එයාලා නම් මාරම හොඳයි. ඔයාලා අපේ අචින්ත ගැන නම් කලින් ඉඳන්ම දන්නවනේ. ඉතින් මම ජපන් ආව දවසේ ඉඳන්ම මගේ හොඳම යාළුවෙක් තමයි. එතකොට මේ මල්ලි අර කලින් වීඩියෝ වල හිටපු අයියයි අපිට මේ ළඟදි තමයි හම්බුනේ. කියන්නේ යාළුවා ඔක්තෝබර් ඉන්චෙක් එකේ තමයි ආවේ. ඒත් ඉතින් මට කතා කරන්න හම්බුනේ නැහැ. ඉතින් මේ ළඟකද දවසක එයාලත් එක්ක කතා කරා. කතා කරපු පළවෙනි දවසේම ඉතින් මාර විදිහට ෆිට උනායි. හරිම හොඳයි ඒගොල්ලෝ. අපි ආශ්‍රය කරන්න ඕනේ අපිට ගැළපෙන මිනිස්සුනේ. ඉතින් මං හිතනවා මේ යාළුවෝ ටිකත් මට හරියටම ගැළපෙනවා කියලා. මොකද එයාලත් මම වගේම තමයි. එයාලගේත් හිතේ එකයි කටේ එකයි නෑ. ඉතින් මාරම හොඳයි. ඒ නිසා ඉතින් මං හරි ආදරෙයි එයාලට. ආවා? ඒ කියන්නේ මොනවා වගේද? මේ අපි අසුමියට කොය හරියන් මේ ග්‍රීස් මේ අසුමියට. ඒකේ මේ පිටිපස්සේ ඉඩ තියෙනවා. තුනයිනේ යන්න පුළුවන් පිටිපැත්තේ තුනයි ඉස්සරහ දෙකයි පහ. ඉස්සරහ එක යන්න පුළුවන්. ඩ්‍රයිවර් නේ තාය ගන්න. ඔව්. හොඳේ මේක තමයි ඇත්ත. මේ කොල කාලා නැද්ද ඔයා? මේව රහයි මල්ලි. තෙල් දාලා කන්න. ඒ මැල්ලුම පොල් දාලා පොල් තියෙන නේද? පොල් දාලා පොල් දාලා මේක පොඩිවට හීනෙට කපන්න. කපලා පොල් තියෙන්නේ පොල් දාලා හොඳට මේ හදන විදිහ මම කියන්නේ. බෝව ගන්න බෝව. සුදු ලුණු වෙන්න කැරට් තෙල් එහෙනම් අපි අදට යනවා බයි බයි. මොනවද?